අයිබෝවන් අපි අද බලමු ස්කේල් පාඩමේ අවසාන එක. එතකොට මේක ටිකක් කල් ගිහිල්ලා තමයි වීඩියෝ එක දාන්නේ. හරි මම හිතනවා මේ ටික ඔක්කොම ඔයගොල්ලන් ප්‍රැක්ටිස් කරලා ඇති කියලා. මෙන්න මේ ස්කේල් දෙකම. එතකොට මේක ඊළඟ එක. ඔයගොල්ලන් මුල්ම වතාවට මේ වීඩියෝ එක බලනවා නම් ඉස්සෙල්ලා කලින් ස්කේල් දෙක බලලා ඉන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මම මොකද්ද මේ කරන්න යන්නේ කියලා. හරි. දැන් මේ දෙක කියලා කියන්නේ මේ උඩින් ගහපු C ස්කේල් එක සහ යටින් ගහපු C ස්කේල් එක. මොකද කරන්නේ අපි සම්බන්ධ කිරීමක් කරනවා. සම්බන්ධ කිරීමක් කියලා කියන්නේ මේ දෙක එකට ප්ලේ කරගෙන යනවා මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට. හරිද? ඒ සම්බන්ධ කරන විදිහ ගැන තමයි මම මේ අද කතා කරන්නේ. පැහැදිලිද? මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. හොඳට බලා ගන්න. අපි ඉස්සල්ලාම පළවෙනි ස්කේල් එක ගහලා ඉවර කරනවා මෙන්න මේ විදිහට. හොඳට බලා ගන්න. මෙතනින් ඉවර කරානේ. හරිද? මෙතනින් ඉවර කරලා ඊළඟට ඕගොල්ලන් සමහර අය කරනවා මෙතනින් මේක ආපහු ගන්නවා. එතකොට මේක පල්ලෙහාට ගලාගෙන යන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ පල්ලෙහාට එක දිගටම යන්නේ නැහැ කියන එක මම අදහස් කරේ. මොකද කරන්නේ? මෙන්න මෙහෙම වැඩක් අපිට කරන්න පුළුවන්. මේක ඕගොල්ලන්ට කැමති විදිහට ප්ලේ කරන්නත් පුළුවන් පල්ලෙහාට. නමුත් මම මේ කියන විදිහට ප්ලේ කරොත් ටිකක් ලේසි වෙයි කියලා මම හිතනවා. දැන් අපි ඉස්සෙල්ලා සාමාන්‍ය විදිහට උඩ ස්කේල් එක ගහගෙන යනවා මේ විදිහට. දැන් ඉවර කරේ කීවෙනි ඇඟිල්ලෙන්ද? හතරවෙනි ඇඟිල්ලෙන් තමයි ඉවර කරේ. පැහැදිලිද? හතරවෙනි ඇඟිල්ලෙන් ඉවර කරලා මේ හතරවෙනි ඇඟිල්ලම පොඩි ස්ලයිඩ් එකක් දානවා මෙන්න මේ තුන්වෙනි කම්බියේ හත්වෙනි ෆ්‍රෙට් එකට මේ. නිකන් අනිත් එක ඉක්මනට වැදුනා නේද? කියන්නේ මේ ස්ලයිඩ් කියලා කියන්නේ මේක මේ ගහද්දි ස්ලයිඩ් කරගෙන යන්න එපා. මේක පොඩ්ඩක් ස්ලයිඩ් කරලා මේක ගහන්න මෙන්න මේ විදිහට මේ. හරිනේ. ඊළඟට අර කලින් ගහපු මේ විදිහටම ගහගෙන යනවා මේ. ඒ කියන්නේ දෙවෙනි කම්බියේ මෙතන පස්වෙනි ෆ්‍රෙට් එකට පළවෙනි ඇඟිල්ල මේ. ඊළඟට මේ විදිහටම තමයි. අර කලින් ස්කේල් එක ගහපු විදිහම තමයි. වෙනස් වෙන්නේ මෙතනින් හතරවෙනි ඇඟිල්ල අපි ස්ලයිඩ් කරලා මෙතන හත්වෙනි ෆ්‍රෙට් එකට ගේනවා තුන්වෙනි කම්බිය. මේක ආයෙත් හිමීට බලා ගන්න. හරිද? ඒ දක්වාවිලා ඊළඟට යනවා මේ විදිහට. හරි. දැන් ආපස්සට යනවා. ඒ කියන්නේ ආපහු මෙතන ඉඳලා උඩට ප්ලේ කරගෙන යනවා මෙන්න මෙහෙම. ඔයාලට පේනව නේද? කියන්නේ එක දිගට ගලාගෙන යනවානේ. හරි. ඒක වෙන්නේ මෙහෙමයි. හොඳට බලන්න. මේ යට ඉඳලා ප්ලේ කරන්නේ අපි ඈ. හරි. සාමාන්‍ය විදිහටම ප්ලේ කරගෙන යනවා. අපි මේ දෙවෙනි කම්බියේ පස්වෙනි ෆ්‍රෙට් එක දක්වා මේ විදිහට. හරිනේ. ඊට පස්සේ ඔයාලට මතකද මේක පල්ලෙහාට ස්කේල් එක අපි ගහගෙන යනකොට තිබ්බේ මොන ඇඟිල්ලද කියලා? හතරවෙනි ඇඟිල්ල නේද අපි තිබ්බේ. හරි. හතරවෙනි ඇඟිල්ල අපි මේ අවස්ථාවේදී උඩට යනකොටත් අපි මේ තුන්වෙනි කම්බිය හත්වෙනි ෆ්‍රෙට් එකට තියෙනවා මොකද්ද? හතරවෙනි ඇඟිල්ල. මෙන්න මෙහෙමයි යන්නේ. එහෙම ඊට බලන්න. හරි මෙතෙන්ට ආවා. ඊළඟට ඔයාලා මෙන්න මෙතන C note එකට එහෙම නැත්නම් තුන්වෙනි කම්බියේ පස්වෙනි ෆ්‍රෙට් එකට තියන්න ඕන දෙවෙනි ඇඟිල්ල. ඊළඟට තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එකට පළවෙනි ඇඟිල්ල. තේරුණාද? එතකොට මේ විදිහට. අපි ආපහු හිමීට බලමු යට ඉඳලා එන ගමන්. මෙන්න මේ විදිහට. තේරුණානේ? හතරවෙනි ඇඟිල්ල මෙතෙන්ට ආවා. හතට ඊළඟට පහට ආවා දෙවෙනි ඇඟිල්ල, හතරට ආවා පළවෙනි ඇඟිල්ල. ඊට පස්සේ කරන්නේ අපි මේ පළවෙනි ඇඟිල්ලම අපි පොඩි ස්ලයිඩ් ඩවුන් මෙහෙට ස්ලයිඩ් අප් වෙනවා මෙන්න මේ විදිහට පොඩ්ඩක් මෙහාට එනවා. ඒ කියන්නේ තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක දක්වා එනවා. මෙන්න මේ විදිහට මේ. තේරුණා නේද? හරිද? මෙතන ඉඳලා ගත්තොත් මෙතනින් ඉඳලා පොඩ්ඩක් එනවා. අර ඉස්සලා හතරවෙනි ඇඟිල්ල පල්ලෙහාට යද්දි කියන්නේ ඒ වගේ. අපි ඊටු ටික ප්ලේ කරගෙන යනවා සාමාන්‍ය විදිහටම මෙතන ඉඳලා මෙන්න මේ විදිහට. සාමාන්‍ය විදිහට කියලා කිව්වේ අපි ඉස්සලා normal විදිහට මේ එහෙම ගහනවානේ. දැන් මෙතනින් එතකොට ඔයගලන්ට ස්ටෙප් එකක් ඇවිල්ලා තියෙනවා මෙතන මේ. ඊළඟට ඊටු ටික
අන්න ඒ විදිහට තමයි ප්ලේ කරගෙන යන්නේ. එතකොට අපි මේක එක දිගට ප්ලේ කරගෙන යනවා මෙන්න මේ විදිහට. තේරුණාද? ආයෙත් ප්ලේ කරමු ඒකල. මම ස්පීඩ් ගහුවට ඔයගොල්ලන් ඉස්සල්ලාම හිමීට මේක ප්ලේ කරලා ටයිමින් එක හදාගන්න. අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු. මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න. ඊටු වීඩියෝ එක මම ඉක්මනින්ම දාන්නම්. මේ සීරීස් එක කොහොමත් කන්ටිනියු වෙනවා. බය වෙන්න එපා. මම පුළුවන් විදිහට වීඩියෝස් ටික දාන්නම්. හරි. මේ ටික ප්‍රැක්ටිස් කරගන්නකො. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ඉක්මනින් දාන්නම්. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා. ජය වේවා.